හරි. අපි අද යන්නේ 2023 වර්ගඵලය ගැන සාකච්ඡා කරන්න. ඔයාලා බලාගන්න ප්‍රශ්නේ 2023 මෙහෙමයි තියෙන්නේ. රූප සටහන අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. ඔන්නම රූප සටහනක් අපිට දීලා කියනවා. රූපය දැක්කන්නේ ABC ඍජුකෝණීය ත්‍රිකෝණාකාර. ඒ කියන්නේ A B C. මේ තියෙන මොකද්ද? ඍජුකෝණීය ත්‍රිකෝණයක ආකාර බිම් කොටසක්. කේන්ද්‍ර අංශක 90ක් වූ මෙන්න මේ කේන්ද්‍ර අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා කියලා තියෙනවා. ADC කියලා. මේක එළවලු පාත්තියක්ලු. හරිද? දැන් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ AD 7යි මීටරලු. කොහෙද? මෙන්න AD 7යි මීටර. හදන් බලන්න පොඩ්ඩක්. මේ ADC කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? වෘත්තයකින් සම්පූර්ණ වෘත්තයකින් කපලා ගන්න ඔන්න ඔය වගේ පොඩි කෑල්ලකට. මේ කෑල්ල මොනවද තියෙන්නේ? මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා චාප දිගට නැත්තම් පරිධියට ගහන රේඛාව අපි හඳුන්වන නම මොකද්ද? ආරය කියලා. එහෙනම් මෙන්න මේ අපි කපාගත්ත කේන්ද්‍රික ඛණ්ඩය ආරයක් තියෙනවා. මෙතන චාප දිගෙන් කොටසයි තියෙන්නේ. මෙතනත් ආරයක් තියෙනවා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? ආරයන් දෙකකින් සහ චාප කොටසකින් වට වෙච්ච එකක් තමයි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ. එහෙනම් මෙන්න මේ AD කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ආරය නම් මේ AC කියන්නේ මොකද්ද? ආරයනේ. එහෙනම් මෙතනින් ඉඳන් මෙතනට අධික කීයද? මීටර් 7යි. හරිනේ. දැන් අපෙන් අහනවා ACD කේන්ද්‍රික කොටස C හා D තෙක් මායිම දිගේ වැටක් සාදන්නේ නම් වැටේ දිග හොයන්න. මෙන්න මේ C ඉඳලා D ට වැටක් හදනවා. හරිද? මේ විදිහටනේ හදන්නේ. එහෙනම් වැටේ දිග හොයන්න කියලා මේ මොකද කියන්නේ? මෙන්න මේ චාප දිග හොයන්න කියලා. හරි. අපි දන්නව නේද? කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන සමීකරණය. මොකද්ද සමීකරණය? කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ චාප දිග සමානයි 2πr ගුණ කිරීම θ බෙදීම 360. හරි. සමීකරණය තේරෙන්නේ නැත්නම් බලන්න. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක් වටා කේන්ද්‍රය වටා කෝණවල ഐക്‍ය කීයද? අංශක 360. එතකොට මෙන්න මේ අංශක 360කම පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr. එහෙනම් 2πr කියන්නේ අංශක 360ක නම් අපි හොයන්න ඕන කාගේද? මෙන්න මේ අපේ කපලා ගන්න කේන්ද්‍ර කෝණය. අපි හිතමු θ කියලා. ඒක තමයි 360කම 2πr නම් θ කෝණය කොහොමද හොයන්නේ? ඔන්නෝක තමයි සමීකරණ. එහෙනම් අපි සමීකරණේ දාලා ඒ කොටස හදලා බලමු. චාප දිග සමානයි 2 ගුණ කිරීම 5 වෙනුවට 7 r කීයද? 7යි. θ කීයද මේකේ? අංශක 90යි බෙදීම 360. ඕනනම් මෙයා වෙනුවට අපිට එකපාර 4න් 1යි කියලා දාන්න පුළුවන්. ඇයි මේ තියෙන වෘත්තයකින් කාලක් 4න් 1. මොකද සුළු කරාම මේ බලන්න බිඳුවට බිඳුව කැපෙනවා 9 බෙදෙනවා 36ට 4න් 1යි කියලා එනවා. මේ 7ට මේ 7 කැපෙනවා. ඉතුරු වෙන්නේ කොහොමද? මෙතන මේ 4ට 2 කැපෙනවා 2යි කියලා ආයි 2ට 22 කැපෙනවා 11යි. සෙන්ටිමීටර් 11යි මොකද්ද මෙයාගේ චාප දිග. ඊළඟට අපිට කියනවා රෝම ඉලක්කම් 2 ACD බිම් කොටසේ වර්ගඵලය සොයන්න. හරි. ACD බිම් කොටසේ වර්ගඵලය. දැන් අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ග වලින්. එහෙනම් අර ඉස්සර වෙලා කිව්වා වගේ මේකේ අංශක 360ක් නේ වෘත්තය තියෙන්නේ. එහෙනම් අපි මේ ගන්න අංශක 90ක කෝණ. එහෙනම් 360කම හොයන්නේ මෙහෙමනම් θ කෝණයක හොයන්නේ කොහොමද? 5r වර්ග ගුණ කිරීම θ බෙදීම 360 තමයි සමීකරණය. ආදේශ කරමු 5 වෙනුවට 7 22
අරය කීයද 7යි r වර්ග කියන්නේ මොකද්ද? r ගුණ කිරීම 8. එහෙනම් 7 2ක් දාන්න. t ට කීයද අංශක 90යි. කෝණේ කීයද අංශක 360යි. දැන් සුළු කරමු. බිඳුවට බිඳුව කැපෙනවා. මෙයාට කැපුණම 4න් එකයි 7ට 7 කැපෙනවා. ආයෙ මෙතන කැපෙනවා 22ට 11යි 2යි. 77 බෙදීම 2ක් එන්නේ. 77 බෙදීම 2යි. 77 දෙකෙන් බෙදුවම කීයද? මේව බෙදන්න අමාරු ළමයිතුත් ඉන්නවා. මෙහෙම බෙදන්න 77 ලියාගෙන පැත්තෙන් දෙකෙන් බෙදන්න. 2ට 4 දෙකේවා 3යි 6යි. එකක් ඉතුරුයි 17ට 10ට තියෙනවා 38යි 16යි එකක් ඉතුරුයි. දශම ස්ථානයක් තියා නැතිනම් බිඳුවක් දා ගන්නවා කීයද? 5යි. 38.5යි මොනවද? වර්ග සෙන්ටිමීටර් මෙයාගේ වර්ගඵලය. ඊළඟ කොටස ABC බිම් කොටසේ වර්ගඵලය 42යි වර්ග මීටර නම් BC දිග සොයන්න. මම මේක හදන්නම්. මේ බලන්න. ABC කියන්නේ කවුද? ABC. මේ බිම් කොටසේ වර්ගඵලය 42යි. 42යි වර්ග මීටර. අපිට උත්තරේ දීලානේ. උත්තරේ දීලා මොකද අහන්නේ? BC දිග. මෙන්න මෙයාගේ දිග හොයන්න. අපි මෙයාගේ දිග දන්නවා. මේ තියෙන මොන ත්‍රිකෝණයක්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ වගේ මේ ත්‍රිකෝණේ. ඍජු කෝණී ත්‍රිකෝණයක මෙන්න මේ කෝණී ඉස්සරහා ඉන්නේ. පාදය අපි කියනවා කවුද? කර්ණය. කෝණේ ඉස්සරහා ඉන්න පාදය කර්ණය. ඒ වගේම මෙන්න මෙයා යට ඉන්නේ ආධාරකය. මෙයාගේ උස වෙන්නේ මෙන්න මේ ලම්බ උස. හරිනේ? එහෙනම් ඔයාලා දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සමීකරණය මොකද්ද? 2න් 1යි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. දැන් මේ බලන්න මේ හොයන්නේ මොකද්ද? වර්ගඵලය හොයන සමීකරණය තමයි මේ තියෙන්නේ. එතකොට බලන්න මේ සමීකරණය අපි දන්නේ මොනවද? වර්ගඵලය අපිට දීලා 42යි. ආධාරකය අපි දන්නවා මෙන්න 7යි. ලම්බ උස BC තමයි හොයන්න කියන්නේ. අපි ආදේශ ක්‍රම දන්න ටික 42 සමානයි 2න් 1යි ආධාරකය 7යි. ලම්බ උසට අපි BC දාමු. දැන් මෙන්න මේ BC මොකද කරන්න ඕන? මම තනි කරගෙන මෙයාට උත්තරයක් ගන්න ඕන. එහෙනම් මම මේ ටික ඔක්කොම මේ පැත්තට දාන්නම් බලන්න. මෙයා ඉන්නේ 2 ඉන්නේ බෙදීමක් විදියට. මේ පැත්තට ගියාම මොකද වෙන්නේ? මම මේ පැත්තට ලියන්නම්. එයා බෙදීම අර පැත්තට යද්දී ගුණ කිරීම වෙනවා. මෙයා ගුණ කිරීමක් විදියට තියෙන මේ පැත්තට යද්දී බෙදීමක් වෙනවා BC තනි වුණා. හරිනේ? දැන් සුළුකන් 42 7න් කැපෙනව නේද? 7 කීයද? 6යි. එතකොට BC එනවා 6 වාරයක් 2 12යි සෙන්ටිමීටර කියලා. හරි. අන්තිම කොටස රෝමි ඉලක්කම් 4ෙන් කියනවා කේන්ද්‍රික ඛණ්ඩාකාර බිම් කොටසේ වර්ගඵලය මෙන් 3 ගුණයක වර්ගඵලය. මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය. එයාගේ වර්ගඵලය අපිට කීයද ආවේ? එයාගේ වර්ගඵලය ආවේ අපිට 38.5යි. කියන්නේ අපිට ආවේ 77 බෙදීම 2යි කියලානේ. හරි. අපි දශම ආදේශ කරන්නේ නැතුව භාගය ආදේශ කරගමු. ඒතර අපිට සුළු කරන්න ලේසි. 77 බෙදීම 2ක් ආවේ. එයාගේ වර්ගඵලය මෙන් 3 ගුණයක වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක්. මෙන්න මේ BC කියන්නේ එක පාදයක්. එහෙනම් ඍජු කෝණාශ්‍ර බිම් කොටසක් කියනකොට ඔන්න ඔය විදිහට නේද දෙන්න ඕනේ. මෙයා එක පාදයක් වෙන්න හයි කරනවලු. එළවලු පාතයට පිටතින් එකතු කළ යුතුය. පිටතින් එහෙනම් පිටින් අඳින්න ඕන. ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසේ පළලසයි මිනුම් සහිත දල සටහනක් ඉහත රූපය අඳින්නලු. මේකේ දිග අපි දන්නවනේ දැන් අපි ඉස්සෙල්ලා හොයාගත්ත BC පාදය කීයද? 12යි මීටර කියලා. මෙන්න මේ පළල හොයන්න තියෙන්නේ. අපි මෙයා දන්නව නේද වර්ගඵලය? අපි අර කලින් මෙන්න මේ ත්‍රිකෝණේ මේ පාදේ හෙව්වා වගේ මේ ඍජු කෝණාශ්‍ර මේ පාදේ හොයන්න ඕන. එහෙනම් මෙයාගේ වර්ගඵලය කීයද? මෙයා වගේ 3 ගුණයක්. ඒ කියන්නේ 77 බෙදීම 2 වගේ 3 ගුණයක්. සමානයි කොහොමද ඍජු කෝණාශ්‍ර වර්ගඵලය හොයන්නේ? දිග වැඩි කිරීම පළල.
12 වැඩි කිරීම අපි පළල කියලාම දාගමු. ඒක අපිට ලේසි. දැන් බලන්න පළල තනි කරන්න නම් මොකද කරන්නේ? 12 ඉන්නේ ගුණ කිරීමක් විදිහට මේ පැත්තට යනවා කවුරු විදිහටද? බෙදීමක් විදිහට. 12 ඉන්නවා මෙතන දෙකක් හිටියා. දැන් සුළු කරන්න බලන්න. මෙයාට මෙයා කැපෙනවා 4යි. මෙයාට මෙයා අපි ගන්නවා 38.5යි. 38.5 බෙදන්න ඕන කීයද? 4ෙන්. ඔක බෙදුවම එනවා 9.6යි මීටර කියනවා. එහෙනම් මෙතන අපි ලියනවා 9.625 කියලා මෙහෙම. ඇඳම රූප සටහන හරි. ඔන්නෝක තමයි 2023 වර්ගඵලය ගන්න. හරි නේද? වර්ගඵලයේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා පළවෙනි පත්‍ර B කොටසට. ඒ නිසා මේක තව ප්‍රැක්ටිස් කරන්න. තව පේපර් පාස් පේපර් ටික හදලා ඔක ප්‍රැක්ටිස් කරන්න.